කරන්න ගිය රෙස්ටොරන්ට් එකේ කෙල්ලකෝ. මිෂෙල් නේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඈ? ඔව්. ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවා. දෙයි හාමුදුරනේ. ඉතින් මම ආදරය කරනවා. මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද මේක බුදු දේශනාව? බුද්ධ දේශනාව ආදරයට තහනමක් තියනවාද? ඒ ගර්ල්ෆ්‍රෙන්ඩ්. ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන්නේ මම ආදරය කරනවා එච්චරයි. ඒතර ලීගවත් එක්ක වෙනවා. නෑ ලිංගිකව එක්ක වෙනවා කියන්නේ වෙනම කතාවක්නේ. නෑ හරි වෙනම කතාවක් මගේ ප්‍රශ්නයක් නේ ඒක. ඒතර එයාට තාම නෑ. තාම නෑ. එකපාරක්වත් ලිංගිකව එක්ක නෑ. නෑ. ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා කී දෙනෙක් ඉතලා තියෙනවද? මම හිතන්නේ මගේ ඉතිහාසයේ අන්කවුන්ටබල්. අන්කවුන්ටබල්. සිවුරු දරාගත්ත පස්සේ? ඔව්. ඉතින් මම අවුරුදු 7න් පන්සලට ඇවිල්ලා මම 9 මහාන වෙන කනානේ. ඉතින් මට කම්බෝගිල් ලෝකයේ අත්දැකීම් නෑනේ. ඒතර අවුරුදු සිවුරු දරාගෙන තමයි කම්සප වින්දේ. ඔව් ඉතින් ශෝකාමුදුරෝ. ඉතින් මම විතරද ඕක කරන්නේ? ඉතින් සිවුරු දරාගත්තේ මොකටද? මම විතරද ඕක කරන්නේ වෙන කවුද කරන්නේ? දැන් සිවුර දරාගත්තේ කියන්නේ අවුරුදු 9 මහාන වෙච්ච එකාට දැන් අවුරුදු 7න්ද? අවුරුදු 7න් පන්සලට ඇවිල්ලා 9 මහාන වෙන්නේ. හරිද? හා. ඒතකොට මෙච්චර කාලයක් ඉතින් සිවුර දරාගෙන නැතුව ඕක කොහොමද කරන්නේ? නේ මෙහෙමනේ. සිවුර දාගෙන ඉන්නවා, අවශ්‍ය වෙලාවට සිවුර ගලවනවා, ගිහිල්ලා අදාළ රාජකාරී කරගන්න ඇවිල්ලා දා ගන්නවා. අප්පඩසේ එහෙමද කරන්නේ? නැත්තම් ඉතින් එහෙම නෙවෙන්නේ මේක. ඉතින් දැන් ඉතින් එනවා මේක ඇදුමනේ. ඉතින් මේ ටී-ෂර්ට් එකක් ඩෙනිමක් දාගෙන තිබ්බනේ මෙතනට. දැන් වහන එලවන්නේ දාවේ. නෑ දැන් නම් ඩ්‍රයිවර් එක ආවේ. වහන එලවන්න ඩ්‍රයිව් කරලා යනවනේ. නැත්තම් මට ඕන ඒ කියන්නේ ඩෙන්ටිටි කාඩ් දෙකක් තියෙනවා. නෑ ඒකයි තියෙන්නේ. ඇයි ගිය ඩෙන්ටිටි කාඩ් එකෙන් යනවා ඩෙනිම දාගෙන ටී-ෂර්ට් එක දාගෙන මේ පවිදි ඩෙන්ටිටි කාඩ් එකේ සිවුරු දාගෙන යනවා. ඩෙන්ටිටි එකයි තියෙන්නේ. ඩෙන්ටිටි එකයි තියෙන්නේ. සිවුරු දාගෙන පන්සලට යනවා ඩෙනිම දාන ටී-ෂර්ට් එක දාලා මිෂෙල් එක්ක යනවා. ඔව්. ඈ කොයි හොටල් කාමර වලට? නෑ කාමර වලට නෙවෙයි කාමර වලට ගිහිල්ලා නෑ වැරදිව කියන්න එපා. අයි දැන් TikTok එකේ තියෙන්නේ. මිෂෙල් මායි ගිහලා රෙස්ටොරන්ට් එකේ ලන්ච් එකක් ගන්නවා. ඒතර ටෙන් ඩෙනිම දාන් යනවා. ඔව් ඩෙනිම නේ දාම හිනා ෂෝට් එකක් හදන් ගිහින්. ෂෝට් එකක් හදන්. ඒතර මේ